ඔන්න මෙදා පොටේ සිද්ධ වෙන්න යන්නේ මාරකාලකෝට්ටියක්. කිරිබිරිස්ගේ ගෙදර ඇතුළෙන් මාලිගාව යටින් යන බිංගයක් ගැනයි මෙදා කතාව. කන්නට ඕනේ පාන් කරකර ගාලා සද්දෙට කටට රසට කන්නට පාන් තමයි ඕනෙම. ඔයා කියන දේ අපිට තේරුණා සයිමන්. යමු සූකිරි. අපිට කරන්න වැඩක් තියෙනවා. හරි යමු. පාන් කෑවේ නැත්තම් දවසෙම බත් කෑවේ නෑ වගේ. ඉක්මනට ගේන්න හොඳේ. ලොක්කා මෙතන අංගවිකල පරවියෙක් ඉන්නවා. නිල්වලා කුමරිය ඇත්තට මොයා මොනවද මෙහෙ කරන්නේ? මගේ ගෙදර ඉඳන් මගෙන් අහනවා මොකද මෙහෙ කියලා. මගේ හාම්පුතා ජිරිබිරිස් මෙහෙ හිටියේ. මමත් හැදුනේ වැඩුනේ මෙහෙ තමයි. මේක උස්සන්න. හරි ලොක්කා උස්සන්න. පොඩ්ඩක්වත් දැනගෙන හිටියද මෙතනින් උමගක් තියෙනවා කියලා? මේක මාලිගාව යටින් යන්නේ කියලා කොහොමඩවත් දන්නේ නැතුව ඇති. මොකක් මාලිගාව යටින්? මොකද ඔයා හැමතිස්සෙම මෝඩෙක් වගේ hina වෙන්නේ? පියාට ටික නිකන් සුදු මාට වැඩක් වෙන්නේ නෑ සයිමන්. මේක මාලිගාව යටින් යන්නේ. ඒක දන්නේ නැතුව අර මෝඩ රෝමන් කාරයෝ මේක උඩින් එයාලගේ මාලිගාව ගැහුවා. ඇතුලේ තියෙනවා කුළුණු තුනක්. ඒක හිල්ලුව ගමන් වැඩේ චක බ්ලාස්. චකවුම්. එතකොට මාලිගාවත් කම්මුතුයි අර මෝඩ රෝමන් කාරයෝ ටිකත් කම්මුතුයි. ඒත් ඔය මාලිගාව කඩාගෙන වැටුනොත් මුළු ගමම නැති වෙලා යයි. ඉතින් මට පාන්ද වෙන දෙයක් වෙච්චද? මගේ බලි ගැනීම සිද්ධ වෙනවාමයි. ගිරිබිරිස් ගෝල් දේශය ආරක්ෂා කළා. ඔයාට ඕන එක විනාශ කරන්නද? ඒක නම් වෙන්නේ නැහැ. දන්නවන්නේ මට තරහා ගියොත් කොහොමද කිසි කියලා? ප්‍රශ්නයක් නෑ. ඔයාවත් සමතලා කරලා දාන්න. මේකට තමයි ඉල්ලම් කරනවා කියන්නේ. ජූටි කුකු අම්මෝ ඔළුවත් ඉවරයි. මොලේ කලදක් නැති පිස්සෙක්. අපි යමු. මම මේ උදේ කෑම කන්න ඔයාලටකම් බලාගෙන ඉඳලා කෑම විතරයි. කෝ අපිට කෑම තිබ්බේ නැද්ද? සයිමන් නා හොඳින්ද? මොකද්ද මෙතන උනේ කියන්නකෝ? එන්න මගේ පස්සෙන් යන ගමන් මම ඔක්කොම පැහැදිලි කරන්නම්. සයිමන් ඇයිවා අපිට මේ රහස් සුමන් ගැන කලින් කිව්වේ නැත්තේ? මොකද ඒක රහසිගතයිනේ. ඉක්මනට යමු. අපි නිල් වෙලාව නවත්තන්න ඕනේ. ඕ මෙතන හතු තියනවා වගේ. ඒයි මගේ නහය අතාරිනවා. හරි හරි වැරදීමක් උනේ සමා වෙන්න. මේ පැත්තෙන් යමු. ඔයාට හොඳටම විශ්වාසද අපි යන්නේ හරි උමම් පාර කියලා? නැතු ඉතින් මං ගැන ඔයාලට විශ්වාස නැද්ද? ගස්වල මුල් පැටලෙයි. මොන මුල් දානේ? කොහමද මෝඩරල? නිල්වලා කුමරිය ඔයා ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නයි හදන්නේ. මේක දැම්ම නවත්තන්න නැත්නම් අපිත් එක්ක හැප්පෙන්නේ නෙවෙයි. ඒ ගානවා. හරි අපි ගාමු. කියවන්න තු ගිහින් එළනවා. මරමගේ නහය වෙනකට කවුද? දෙන්නක ඔය කියන්නේ ගහන ගහන. කෝ නිල්වලා කුමරිය? අර පැත්තේ. එයා අර පැත්තට ගිහින් තියෙන්නේ.
ඔව් ඇත්ත මාලිගාව යටින් යන උමග ඒක මට හොඳට මතකයි. මට නිල්ලලා කුමරයක ඉව නැති වෙලා ගියානේ. මාලිගාව මේ පැත්තේද? මොකක් මන් දන්නේ කොහමද සයිමන්? ඔයානේ මේ උමගේ පාරවල්කට දන්නේ. ඇත්ත මං එක හොඳට දන්නවා මේ විහිළුවක් කළේ. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? හොඳයි මට සමාවෙන්න මන් දන්න මේ කොහිද කියනවා. ඔයාට අපිට ඕක කලින්ම කියන්න තිබුණනේ. ජිරිබිරිස් නායකතුමා මට කවදාවත් මේ රහස් උමග ගැන කියලා තිබුණේ නෑනේ. මං එයා වෙනුවෙන් ගොඩක් දේවල් කැප කළා තමයි. මේ වයසක සේවා පරවිය කියන දේවල් ගැන ඔයාලම හිතලා තීරණයක් ගන්න. දුක් වෙන්න එපා සයිමන්. අපි අනික් කුමන් වලිනුත් ගිහින් බලමු. මාලිගාවට යන උමක හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ කුළුණු ටික දිලිසි දිලිසි. ජෙනරාලයෝ මගේ හාම්පුතාට කරපු දෙයට මං අද පලිය ගන්නවා. කඩිනවා. අපි දෙනවා ලොක්කා. ඇතියන් තංගාවා. අර බලුණ කුටු ටිකට හොඳ පාඩමක් උගන්නලා නේද ආවේ? අපි ගැන දන්නවනේ. ඇත්තටම ගැහුවේ නිකන් උඩින් යන්න. ගෙන්දිරි ගාගෙන ගියේ. එහෙනම් මාලිගාව සමතලා කරලා දාමු. හරි වැඩේ කරමු. ඔලුව වදීති ගතියක් තියෙනවනේ. උදේට කන්නද බිව්වේ? ආයෙත් කරනවා. නිල්වලා කුමරිය නවතින්න. මෙයාලට කෙන්ද්‍රි ගහගෙන දුවන්න ගැහුවා කියලා කිව්වා නේද මොඩියෝ දෙන්න? ඔයා ගම විනාශ කරන්න හදන්නේ. ඔයාට පිස්සු හිතිලා තියෙන්නේ කුමරිය. ඔව් පිස්සු ඩබල්. ඇයි හොඳ කරන්නද? පුළුවන් නම් ඒකත් කරලා බලනවා. නෙලමු බබිය එපා. අන්තිමේදී මගේ විජයග්‍රහණය සිද්ධ වුණා. කිරි අපොච්චියේ මාලිගාව කඩන් වැටුනේ නේ. මගේ සීන බොඳ වෙලා ගියා අයියෝ. එලියට යන පාරත් වෙහිලා ගිහිල්ලානේ. හරිනේ දැන් ඉතින් අපි කොටු වෙලා මෙතන ඉඳලා කන්නවත් නැතුව මැරෙන්න වෙයි. මාලිගාව ඇතුලින් යන්න විදිහක් නෑ. අපි ඉන්නේ මාලිගාව යටනේ. විසේ කුරුට්ටෝ අද නම් පේන්නවත් නෑ. ඒ කියන්නේ අද අපිට නිදහස කෑම ටික කන්න පුළුවන් වෙයි. කට්ටියට ගොඩක් බඩගිනි වෙලා වගේ නේද? විසේ කුරුට්ටෝ ටික. එයාලට බඩ ගන්න දෙන්න බෑ. අල්ලගමු කොල්ලනේ. මොන ජංජාලයද මේ? අයියෝ නැගිටින්න දෙන්නෙම නෑනේ අප්පා. දොරටු ආරක්ෂා කරන්න කොල්ලනේ. නෙලමු මේ කෑම නම් පංකාදුයි. උණු උණු පාන්. හරියට ජූම් පාන් වගේ. එහෙම තමයි හරි පදමට හැදුවාම.
විසේකුරුට්ටු අපේ ගමේ ඉන්නවා රෝමන්කාරයන්ගෙන් අපිව බේරගන්නවා. විසේකුරුට්ටෝ අපි පප්පගම ඉන්නවා රෝමන්කාරයන්ගේ බේරගන්නවා.